6 மில்லியா? 6 மில்லியா? നിങ്ങൾ തിക്കും തിരക്കും കൂട്ടണ്ട. ഇതാ ഇത് ഞങ്ങൾ അങ്ങോട്ട് നീക്കി വെച്ച് പോകാം. എന്താ നിങ്ങൾക്ക് പ്രാന്താണോ? බල මලයාලි അതെ, කො බල සලකනු අපට ඒව නැහැ අයිබෝන්ඩ. අපි මේ වෙළඳාම යන ඇත්තෝ. ඔබ හොඳට සිංහල කතා කරනවා. ඔව් මට පිළිවන්. සිංහල කතා කරන මලයාලි අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා බල. නමුත් මම කියන්නේ ඔබ හොඳට සිංහල කතා කරනවා. ඒකේ වැරද්දක් තියෙනවද අයිබෝන්ඩ? බොලා තමයි මුන්ගේ මහයා. ඔව්. බල ආවේ කෝලි කෝඩේ ඉඳන් හරි කොච්චේ ඉඳන් හරි කියලා කියන්න ඔබ දිව හදනවා. ඇත්ත කියාපල්ලා. බලට පරංගි පගෝදි කීයක් දෙඤ්ඤම් කීවද? අප්පුහමිලට වැරදිලා. අපි පරංගි ඔත්තු කරුවෝ නොවේයි. එනම් මොන ලබු කැටයකටද බලසලුණුත් නැතුව ගලේනෝර රජුන් රාජධානි පැත්තට යන්නේ? අපි යන්නේ සෙන්රත් දිබෙන් මහත්තයාගේ රාජධානියට නෙවෙයි අයිබෝන්ඩ. අපිට යන්න ඕම නැන්නේ ගලබඩ කෝරළේට. ගලබඩ කෝරළේට? ඔව්. ගලබඩ කෝරළේ කොහටද? ඒ දඬුවාවට. ඒ දඬුවාවට? ඒ දඬුවාවේ කොහටද? මරුවල්ලියේ මොහන්දිරන් නිලමගේ ගෙදරට. මගේ ගුරුනාන්සේ දැන් තවතිස් අධිපතිලාදී ගණිත නිලමේ. බුලා මහ නිලමේ ගෝලෙද්ද? ඔබ කොහොමද මගේ නම දන්නේ? ඔබ වහන්සේ අභිනය ලංකාදීප අතහැරලා පැනලා කාටත් තොරෙන් මගක් දුරට ඔබ වහන්සේගේ බඩපොතේ ඔසවාගෙන ආපු කුළු ගැටේ අමතකද? ඒ නුඹද? මගේ මස්නන්ඩිගේ ඉලංගම්පොලේ හිටිය පුංචි දොරබාවිලයන් නුඹ? කටුදරාරිනෝ! நீங்கள் போய்க்கோ. කටුදර වාසනෝ!
උන් සන්නාසි තමයි. මොකටද උන් එන්නේ? ළමයි අල්ලන්න. උන් ළමයින්ට මොනවද කරන්න යන්නේ? මරනවා. අපි උන්ට පත බාමු. උඹලා සන්නාසි ළමයි අල්ලන් යනවා. ఆ మూలి నీల్కొండ పెన్కుట్టం చెరుకురమాను కళ్ళు కొండు ఎరియనదు එයි මොකද උඹලා අපට හිරිහැර ദു. ആ പെൺകുട്ടി ഓടിയില്ല. അത്ഭുതം തന്നെ. നമ്മൾ പോവാം අම්මණ්ඩි අම්මණ්ඩි අන්නා අන්නා අම්මණ්ඩි අම්මණ්ඩි අන්නා අන්නා අම්මණ්ඩි අම්මණ්ඩි අන්නා අන්නා පුංචි මැනිකා අපි ඉවරයි. සන්නාසිය මෙහාටම එනවා. මට දැනුම මතක් වුණේ අම්මා අන්නත් එක දිහාට යනවා කියලා. එහෙනම් විජයනියට අපේ ගෙදරට දුවමු. බෑ. උන් අපේ වස්තු කොල්ලකයි. කාට පිස්සුද? සන්නාසියට අපිට හඩම් කරන්න පුළුවන්ද? අයියාට ඉක්මනට ගිහින් ගල්වැඩ මාමන්ට කියන්න. අගත්තේ කවරු ඉතින් බෙන්ඩ උඩ දුච්චි වා මංගුගේ මාමන්ටි පුතේ මං පුදුම වෙන්නේ නැහැ බාප්පොච්චිගේ දුව මං උඹේ අම්මගේ වැඩිමල් සහෝදරයා පුතේ ගණේතන්න මාමා කියන්නේ මාමන්නේද? ඔව් මම විජයයට ගිහින් අම්මන්ට එක්කෙන්නම්.
අපි දෙන්නම දේවගණයේ උදවිය. මේ කඩුව පනපෝලා තියෙන්නේ අස්විද කියන දේවගණ නැකති. මොන නැකතින් පන පෙව්වත් දැන් මට මේක තියාගන්න අවසර නැහැ. මුලාදෑනින්ට බාර දෙනවට වඩා මම මනාපයි මේක මගේ මස්සිනණ්ඩිට බාර දෙන්න. මොන හේකට සාලිය කුමාර වෙන්න ගියාද ගණේ දැන්න? බෝ රයින් පන්න නිවගාවයි කියන එක මටවත් ලොකු මෙන්නකටවත් ඌලන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. නචච්චා වසලෝ හෝති කියලා බුදුබණේ කියලා තිනවනේ මරුවල්ලියේ නිලමෙතුමෝ. මම ඒක දන්නවා ගණේ දැන්න. ඒත් රාජනීතිය ඒක පිළිගන්නේ නැහැ. ඉදානේ ඉන්නේවා. අද කිච්චේ විතර මල් බෙදන් තන්නේ. අදශරි. ඒ සන්නාසියෙක් නෙමෙයි. උඹලා ලොකු අප්පච්චි. ඒ කියන්නේ මගේ අයියන්ඩි. ඉතින් මම මේ ගැන කියපු සැනේ මා අප්පච්චි කොහමද දන්නේ ලොකු අප්පච්චි බව? ඒ කියන්නේ උඹට කාර්යයක් නැහැ. ගොඩ කොහෙද යන්න තනන්නේ? නන්ද ගෙදර දැන් උඹ හේඳරනේ ආවේ. තකණිය කාපුවා යන්න තනන්නේ මොකද? ලොකු අප්පච්චි බලන්න. ඔය කෝටු මස් කරනවා හේ ගියොති. ගෙල හිටපන්. හැබැයිටම මේ මෙහෙ ඉඳන් කොහමද පේන කියන්නේ හේ කියන්නේ ඒ විත්තිනේ සන්නාසියෙක් නෙවෙයි ගණේටන් අයියන්දිම කියන්නේ. තමුන්ලගේ නෑනන්නේ මට කිව්වා කොයි වෙලාවෙ හරි ඔය අනස්තකාරයන් මලේ රටේ ඉඳලා මෙහෙ එනවයි කියලා. ඔකුරු ගෑණියෙක් සහයට ගත්ත නිසා උලෙන් පන්න පෙටවල් දැන් අපේ වහල වල යටට කැඳගෙන. දහම් පසක්කට ආරංචි වුණොත් එහෙම අපිටත් එක වැරද්ද. උගේ කැමැත්තට ආපු ගමනක් නම් කාරි නෑ. ඔහුගේ කාලේ මලයාලි කාරයෝ මෙහෙ වෙලදාම ආපු ගමන තමුන්ලගේ නෑනන්ඩි දෙයියනේ කියලා රටෙන් පැනලා ගිය කාට පයින්ඩයක් යවලා ගෙන්නගෙන තියෙනවා. නෑනන්ට පිස්සුද? මට ඇති පිස්සුවක් නෑ අයියන්ට. හැබැයි මට මෙතෙන්දි බාධා කරලා පිස්සු වට්ටවන්න හදන්න එපා. ඒ කියන්නේ උඹ දැන්ටවත් මේ භයානක තීන්දුව අරගෙනත් ඉවරයි. ඔව්. ඉතින් මොකටද මේ මලයාල වෙලෙන්දෝ ලොකු අප්පච්චි නගාව ඉන්දියාවට යන්නේ? වෙන මොකටද? අංගම් කොට නැටි ඉගෙන ගන්න තමයි. බහදන්නේ මේ කෙල්ල ඌරලින්දට පස්සන්ටද? නැහැ අයියන්ඩි. අම්මා හිතන ඇති අප්පච්චිගේ දරුවා අප්පච්චිගේ ලේවල පලියන ගත්තත් ඒක ලොකු අගානිකාවක් කියලා. ඒ වුණාට නගා ගෑනු ළමයි. ගෑනු ළමෙක් වුණත් එයා මේක ඉගෙන ගන්න ඕනේ අයියන්ඩි. එදා නීලමගේ පස් කොටලේ අත තියලා මම ඒක දිවුරුවා. තමනුත් ආයෙක හොඳයි. නිකන් මෝඩියෝ වගේ කටයුතු කරන්න හදන්න එපා. මේ දරුවගේ ජීවිතය අනතුරේ දාන්න හදන්න එපා. මහනිල මැරුණේ කොහොමද කියලා බොලාලා දන්නවද? මහනිල මැරුණේ සුදරිය නාගසිංහගේ දක්ෂතාවයෙන් විතරක් කියලාද බොලාලා හිතාගෙන ඉන්නේ? නැහැ. නැහැ. දාහටනින් පෙරදින මහනිලෙන් පනා දිනකොට මම ළඟ හිටියා. මං ඇහුවා කවදාවත් කාටවත් නොපෙරදුණු උඹට මොකද්ද මේ වුනේ කියලා. එතකොට තමයි මට මහනිල මේ භයානක රහස කිව්වේ.
ඇතුලේ ටික වෙලාවක් සටන් කරනකොට මට තේරුණා මම එක්ක දෙන්නෙක් සටන් කරනවා වගේ මලන්ටි. කියන්නේ නාගසිංහන් කොට තව එකෙක්. ඔව්. ඉතින් අපිට කිලෙත්තේ ඒ කුණ්ඩලිනී යෝගයේ හැටි මලන්ටි. කුණ්ඩලිනී යෝගේ? ඔව්. ඒක සුදලී ඇත්තන්ට පුළුවන් මලන්ටි. ඒ නිසා කවදාවත් සුදලී ඇත්තොත් එක්ක හැප්පෙන්න යන්න එපා. අයියන්ටි අවුරුදු ගානකට පස්සේ අයියන්ගේ කතාව මට කිව්වේ. එනුත් කියන්නේ උඹලා අමාරු වැටෙන්න යන හින්දා කිව්වා මිස. ගණිතන්නේ අයියන්ගේ ඔය කුණ්ඩලිනී යෝගේ ගැන දන්නවද? කුණ්ඩලිනී කියන්නේ සංස්කෘත භාෂාවෙන් සර්පයාට කියන නමක්. පංචමා ධාතුන්ගෙන් හැදිලා තියෙන අපේ මේ ශරීරය ඇතුලේ හැංගිලා ඉන්න නිද්‍රෝපගත වෙලා තියෙන මහා ශක්තියක් ගැන යෝග දර්ශනය උගන්වනවා. ඔය ශක්තිය අපේ ශරීරයේ ඇතුලේ නාගයෙකුගේ දරණක් වගේ ගුලි ගහලා තියෙන හින්දායි යෝකට කුණ්ඩලිනී ශක්තිය කියලා කියන්නේ. ඔය ශක්තිය නිධානගත වෙලා තියෙන චක්‍ර 6 අපි හඳුන්වන්නේ මූලාධාර, ස්වාදිෂ්ඨාන, මණිපුර, පූර්ණ, අනහත විසුද්ධ, අඥා කියලා. ඔය ශක්තිය පාලනය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාට බොහෝම පුදුම දේවල් කරන්න පුළුවන්. ඕන කෙනෙක් එක්ක හිතෙන් කතා කරන්න පුළුවන්. ඕනෑම දෙයක් සුණු විසුණු කරලා දාන්න පුළුවන්. තමා වටා ගින්දර මවන්න පුළුවන්. තමන්ගේ ශක්තිය තවත් කෙනෙකුගේ ශරීරයට ඇතුල් කරන්න පුළුවන්. කුණ්ඩලිනී යෝගේ අනිමා කියන ශක්තිය තියෙන අයට තමයි යෝග කරන්න පුළුවන්. ප්‍රාප්ති කියන ශක්තිය තියෙන අයට පණ පිටින් අතීතයට අනාගතයට ගිහිල්ලා එන්න පුළුවන්. ඔයාලා දන්නවද? අපේ ඔය මස්සිනන්ඩි කුණ්ඩලිනී යෝගේ මං අර මුලින් කියපු ප්‍රාප්ත කියන ශක්තිය ලබාගත්තු අංගකාරයෙක්. මහනිලමේ? ඔව්. බොට තීරණව ඇති. එයාව පරද්දලා තියෙන්නේ කුණ්ඩලිනී යෝගයේ තියෙන දෙන්නෙක් එකතු වෙලා. එක්කෙනෙක් හැටියට දෙන්නෙක් එකතු වෙලා එයා පරද්දලා තියෙන්නේ. මේක හිතුවට වඩා බරපතලයි. අධෛර්ය ගන්ටකාරි නෑ නගා. අධෛර්ය ගන්ටකාරි නෑ. කුණ්ඩලිනී යෝගයේ තියෙන එක්කෙනෙක් තවමත් මරුවල්ලි ඉතුරු වෙලා ඉන්නවා.